අයිබෝන් සලාවිත් කව රසික රසකාවියන්ට ඔන්න අද බලන්න යන්නේ කාදල් එන්බුදු පෝදු උදුමේ කියන 2025 රිලිසුන අපි කතා කරන්න අකමැති මාතෘකාවක් තියෙන සමලිංගික ආදරයක් ගැන කියවෙන ලස්සන කතාවක්. දෙයක් දැක්ක පමණින් තීරණය නොකර අපි යමු මේ සුපිරි මූවි එකට. මූවික පටන් ගද්දි මේ ඉන්නේ ලස්සන ගෑනු ළමයා තමයි සෑම්. සෑම් මේ වෙද්දි ආදරය කරනවා. ඉතින් මේක අම්මට කියා ගන්න බැරුව බයෙන් ඉද්දි අම්මා දැනගන්නවා දුව ප්‍රශ්නයක ඉන්නේ කියලා. කොහොම හරි සෑම් ඔන්න අම්මට කියනවා තමන් ආදරය කරන බව. අම්මත් මාර විදියට සතුටු වෙලා කියනවා හරි සෑම් අම්මා දන්නවා ඔයා වැරදි දෙයක් කරන්නේ නැහැ කියලා. එයාට මේ ඉරිදට ගෙදරට එන්න කියන්න මාත් ආසයි. ඒ කොල්ලත් එක්ක ටිකක් කතා කරන්න කියලා කියනවා. සතුට වැඩිකමට අම්මා කොල්ලගේ නම ගම විස්තර අහන්නෙත් නෑ. හැබැයි සෑම් ටිකක් කලබලෙන් වගේ මොනවා හරි කියන්න හැදුවත් අම්මා කිසි දෙයක් අහන්න සූදානම් නෑ. මොකද අම්මා දැන් ඉන්නේ සතුටි. දැන් දවස් කෙවිල යනවා. සෑම් මොනවා හරි කල්පනා කරනවා. අම්මත් දැන් කලබලේ ගෙදරට අවශ්‍ය බඩු ගේන්න පොළට යන්න හදන්නේ. මොකද සෑම්ගේ කොල්ලා ගෙදරට එන නිසා. ඒ අතර සෑම් රවින්ද්‍ර කියලා බොයි කෙනෙක්ට කෝල් එකක් අරන් කියනවා රවින්ද්‍ර ඔයා නන්දනී එක්කන් අද ගෙදරට එන්න කියලා. හැබැයි රවින්ද්‍ර මේකට කැමති වෙන්නෙම නැහැ. රවින්ද්‍ර කියනවා මට නම් එන්න බෑ කියලා. හැබැයි සෑම් රවින්ද්‍රට බැනලා රණ්ඩු වෙලා ෆෝන් එක කට් කරනවා. සෑම් මොකද්ද මේ රවින්ද්‍රට කියන්නේ කියලා අපි ඉදිරියේදී බලමු. මේ ඉන්නේ මේරි සෑම්ගේ ගෙදර වැඩ කරන ගෑනු කෙනා. මේරි කියන්නේ සෑහෙන දුක් විඳින ගෑනු කෙනෙක්. එයාගේ දුව විවාහ වෙලා ඉන්න කෙනා. එයාගේ දුවට සෑහෙන ගුටි බැට දෙනවා. ඒ නිසා ඒ ගැන සෑහෙන දුකකින් තමයි මේරි ඉන්නේ. මෙහෙම කතා කර කර ඉද්දි මේරි අහනවා සෑම්ගේ අම්මගේ මැඩම් සෑම් නෝනව බඳින්න එන කොල්ලගේ නම මොකද්ද? ලග්නේ මොකද්ද කියලා. ඉතින් සෑම්ගේ අම්මා කියනවා මම මේ මොකුත් ඇහුවේ නෑ. කොල්ලා ගෙදර ආවම හැම දෙයක්ම අහගමු කියලා. ඉතින් සෑම්ගේ අම්මා ගන්නවා සෑම්ගේ තාත්තට කෝල් එකක්. අරන් කියනවා පුළුවන් නම් අද ගෙදරට එන්න සෑම් බලන්න මනමාලෙක් එනවා කියලා. සෑම්ගේ තාත්තා මේ වෙද්දි වෙන විවාහයක් කරගෙන ඉන්නේ. වෙන වෙලා හිටියට තාත්තට දුවගේ මේ වැඩේට එන්න බැරි කමක් නැහනේ. හැබැයි ඉතින් සෑම්ගේ තාත්තා ටිකක් අදිමදි කරනවා මේ වැඩේට එන්න. මේ වෙද්දි සෑම්ගේ අම්මා මනමාලයට දෙන්න තෑගිත් අරන් දුවට අඳින්න ලස්සන ඇඳුමකුත් අරන්. දුව මේ ඇඳුම ඇඳලා ලස්සනට ඉද්දි අම්මටත් මාරම් විදියට සතුටුයි. ඉතින් ඔන්න රවින්ද්‍ර සෑම්ගේ ගෙදරට එනවා. එන්නේ නන්දිනී කියලා තව ගෑනු ළමයෙක් එක්ක. නන්දිනී එන්නේ ලස්සන මල් පොකුරකුත් අරගෙන. රවින්ද්‍රව දැක්ක ගමන් සෑම්ගේ අම්මා හිතන්නේ රවින්ද්‍ර තමයි සෑම්ගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා. දැන් කට්ටිය කතා බහට සෙට් වෙලා ඔන්න සෑම්ගේ අම්මා දැන් මාර විදියට සතුටින් ඉන්නේ. රවින්ද්‍ර හොඳ ලස්සන කොල්ලෙක්. මෙහෙම ඉද්දි සෑම් නන්දිනීව එක්කගෙන යනවා එයාගේ රූම් එකට. රවින්ද්‍ර දිහා බැලු බැල්මට හොඳ මිනිස්සෙක් වගේ පේන නිසා සෑම්ගේ අම්මා ඉන්නේ මාරම සතුටින්. තමන්ගේ දුවට හොඳ ස්වාමියෙක් ලැබෙනවට හැම අම්මා කෙනෙක්ම ප්‍රාර්ථනා කරනවා. රවින්ද්‍ර තනියම ඉන්න නිසා සෑම්ගේ අම්මා සෑම්ට පහලට කතා කරනවා. ඔන්න සෑම් හිමින් නන්දිනී එක්ක පහලට එනවා. දැන් කට්ටිය දවල් කෑම කන්නයි ලෑස්ති වෙන්නේ. ඔන්න කෑම මේසෙට වාඩි වෙලා කෑම කන ගමන් අම්මා අහනවා කවුද ඔය දෙන්නගෙන් මුලින් ආදරය ප්‍රකාශ කරේ කියලා. රවින්ද්‍ර කියනවා මම ආදරය කිව්වට සෑම් මට කැමති වුණේ නෑ කියලා. ඒ වෙලාවේ අම්මා අහනවා එහෙනම් කොහොමද යාළු වුණේ කියලා. ඉතින් ඒ වෙලාවේ සෑම් කියනවා මමත් රවින්ද්‍රට කැමති නෑ කියලා. අම්මා පුදුමයෙන් වගේ අහනවා ඔයාලා මට විහිළු කරනවද? එහෙනම් මේ ඔය දෙන්න ආදරේ නොකරද මේ ඉන්නේ කියලා. ඒ වෙලාවේ සෑම් නැගිටලා ගිහින් අම්මා දුන්න තෑග්ග අරන් ඇවිත් නන්දනීට දෙනවා. දීලා අම්මට කියනවා අම්මේ මම නන්දනීට ආදරය කරනවා කියලා. අම්මගේ ඇඟ හිරි වැටිලා යනවා මේ මොකද්ද මේ වුනේ කියලා. අම්මා නන්දනීට නැගිටලා යන්න කිව්වත් සෑම් නන්දනීට ඉන්න කියලා අම්මට කියනවා අම්මේ මම කැමති කෙනෙක්ට ආදරය කරන්න කියලා ඔයා කිව්ව නේද? ඉතින් මම කැමති නන්දනීට කියලා සෑම් කියනවා. හැබැයි අම්මා කෙනෙක් කොහොමද මේවා බලන්නේ? අම්මා නන්දනීට බලිනවා නැගිටලා එළියට ඵලයන් තමුසේ වගේ ගෑණියෙක් නෙවෙයි මගේ දුව. එයා සාමාන්‍ය ගෑනු ළමෙක් කියලා නන්දනීව පන්න ගන්නවා. නන්දනී එළියට යද්දි සෑම් නන්දනී ළඟ වැඳ වැටෙනවා යන්න එපා තරහ වෙන්න එපා කියලා නන්දනී කියනවා මට ඇත්තටම ආදරේ නම් මාත් එක්ක එන්න කියලා. හැබැයි සෑම් කියන්නේ මම ඔයාට ආදරේ හැබැයි අම්මගේ කැමැත්ත මත තමයි මට එන්න ඕනි කියලා. ඉතින් නන්දිනී සෑම් එක තරහෙන් රවින්ද්‍රත් එක්ක මෙතනින් යනවා. සෑම්ට මුළු ලෝකෙම නැති වුණා වගේ එයා අඬන්න ගන්නවා. මේ විදි සෑම්ගේ අම්මගේ තත්ත්වය කොහොමද? එයා සෑහෙන කලකිරීමකින් මේක මාර පීඩනයක් හිතාගන්න බැරි දෙයක්. සෑම්ගේ අම්මා තාත්තට කෝල් කරත් ඒ විදිය උඩ කතා කරන්න විදියක් නැහැ. ඔහු බාත්රූම් එකේ නිසා.
වැස්සේ තෙමිතෙමි ඉන්න සෑම් ගාවට යන අම්මා සෑම්ව කොහොම හරි සනසවලා ගෙදරට එක්ක එනවා. මොන වුණත් දරුවනේ. සෑම්ව කොහොම හරි ගේ ඇතුළට එක්ක ඇවිත් නන්දනී සහ සෑම් අතර තියෙන සම්බන්ධය අසම්මතයි වගේම ලෝකයට විහිළුවක් කියලා අම්මා පැහැදිලි කරනවා. හැබැයි සෑම් එක පිළිගන්න කැමති නෑ. සෑම් කියන්නේ පිරිමියෙක් ගෑණියෙක්ට ආදරය කරනවා වගේ ගෑණියෙක් තවත් ගෑණියෙක්ට ආදරය කරන එක ආකර්ෂණීය වෙන එක සාමාන්‍ය දෙයක් කියලා. සෑම් මේ ගැන කල්පනා කරනවා. මොකද මෙයාට නන්දනීව ඕනිමයි. සෑම්ට නන්දනීව හම්බෙන්නේ අහම්බෙන්. මේ විදිහට හම්බෙන නන්දනීට මුලින්ම ආදරය කරන්නේ සෑම්. සෑම් නන්දනීට ලං වෙන්න පටන් ගත්තම නන්දනීත් සෑම්ට ආදරය කරන්න ගන්නවා. මොකද නන්දනී කියන්නේ ගැහැණු අයට ප්‍රියතාවයක් දක්වන කෙනෙක්. මේ විදිහට මේ ආදරය කොහොම හරි මේ දෙන්න මේ තාක් දුරට කරගෙන ආවා. මේ විදිහට තමයි සෑම් නන්දනී දෙන්න ආදරය කරන්න පටන් ගත්තේ. ඉතින් නන්දනී ආපහු රවින්ද්‍ර එක්ක සෑම්ගේ ගෙදරට එනවා. සෑම්ගේ අම්මා නන්දනීව බැනලා පන්න ගන්න හැදුවත් සෑම් නන්දනීව බදාගෙන පිස්සුවෙන් වගේ දඟලද්දි අම්මත් අසරණ වෙනවා. රවින්ද්‍ර කොහොම හරි අම්මව සංසුන් කරලා ගෙදරට එක්ක ඇවිත් අම්මට මේ හැම දෙයක්ම පැහැදිලි කරන්න හදනවා. සෑම් කියන්නේ වෙනස්ම කෙනෙක්. එයා පිරිමි අයට කැමති නෑ. එයාගේ ෆීලිංස් තියෙන්නේ ගෑනු කෙනෙක් ගාව. සිතුවිලි වෙනස්. ඒක මොන විදියකටවත් වෙනස් කරන්න බෑ කියලා රවින්ද්‍ර මේක අම්මට පැහැදිලි කරත් අම්ම කෙනෙක් කොහොම මේක තේරුම් ගන්නද? ලෝකයට මහා ජරා දෙයක් මේක. සෑම්ගේ අම්මා හිත හදාගෙන ඇවිත් සෑම් සහ නන්දනී එක්ක කතා කරන්න පටන් ගන්නවා. අම්මා කියනවා සෑම් ඔයා මට කියලා තියෙනවා ඔයාට කොල්ලෝ ගොඩක් ඉඳලා තියෙනවා. ඒත් කොහොමද ඔයා කෙල්ලෙට්ට ආදරය කරන්න ගත්තේ කියලා අහනවා. අන්න එතකොට සෑම් කියනවා අම්මා මට කවදාවත් කොල්ලෙක් ගැන හිතිලා නෑ. ආදරය කරලත් නෑ. ඒත් මම අම්මට බොරු කිව්වා බයට මේ ගැන දැනගනී කියලා. මට පොඩි කාලේ ඉඳන් හැංගීම් ආවේ ගෑනු අය එක්ක විතරයි. මෙහෙම කියද්දි ඔන්න සෑම්ගේ තාත්තා එනවා එකපාරටම. සෑම් කඳුළු පුරවන් ඉද්දි තාත්තා අහනවා සෑම් මොකද උනේ? ඇයි අඬන්නේ කියලා. දැන් හැමෝම නිහඬ වෙලා. ඉතින් රවින්ද්‍ර තාත්තට කියනවා සර් මම විස්තරය කියන්නම් අපි එළියට යමු කියලා. සෑම්ගේ තාත්තා එක්ක එළියට යනවා. රවින්ද්‍ර තාත්තට හැම දෙයක්ම කියනවා. පැහැදිලි කරනවා. රවින්ද්‍ර සෑම්ට ආදරය කරලා තියෙනවා. සෑම් රවින්ද්‍රට කැමති වෙලා නැහැ. පස්සේ රවින්ද්‍ර සෑම්ගේ තත්ත්වය දැනගත්තට පස්සේ හොඳම යාළුවෙක් විදියට ඉන්නවා. මේ සමලිංගික ආකර්ෂණය අපි කාටවත් නතර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එයාලගේ ශරීරයෙන් ඇතිවන දෙයක්. හැබැයි සෑම්ගේ තාත්තා කියනවා මම මේක කොහොම හරි නතර කරනවා. එහෙම වුණොත් රවින්ද්‍ර ඔයා සෑම්ව විවාහ කරගන්න ඕනේ කියලා කියනවා. දැන් සෑම් නන්දනී එක්ක කතා කර කර ඉද්දි මේරි මෙතනට එනවා. මේරි අහනවා මැඩම් මට ප්‍රශ්නයක් තියෙනවා අහන්නද කියලා. මේ දෙන්න hina වෙලා කියනවා අහන්න කියලා. ඔය දෙන්න විවාහ වෙනවා නම් ඔය දෙන්නගෙන් පිරිමියා කවුද කියලා අහනවා. නන්දනී කියනවා මේරි අපි අතර පිරිමි කියලා කෙනෙක් නෑ කියලා. මේරිගේ ඊළඟ ප්‍රශ්නේ උනේ කොහොමද මඳු සමය ගත කරන්න කියලා. ඒක ඉතින් අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්නේ. සෑම් මේකට hina වෙලා කියනවා ඒක අපි කරන විදිය බලන්න ඕනි දහද්දි මේරි ලැජ්ජාවෙන් දුවනවා. රවින්ද්‍ර තාමත් සෑම්ගේ තාත්තට මේක පැහැදිලි කරන්න උත්සාහ කරනවා. තාත්තා රවින්ද්‍රගෙන් අහනවා අපි දන්න වටපිටාවේ සමරසි විවාහය කරගත් කට්ටිය ඉන්නවද? එහෙම අය වයසට යනකම් එකටම ජීවත් වෙනවද කියන එක. ඇත්තට එහෙම වයසට යනකම් එකට ජීවත් වෙන සමරිසි අය ඉන්නවද? ඉතින් සෑම්ගේ තාත්තා එනවා ගේ ඇතුළට. සෑම්ගේ අම්මටත් කතා කරලා රවින්ද්‍ර එක්කම මේ අය තීරණය කරනවා අවසන් තීරණයකට එන්න. ඒ නිසා තුන්දෙනාම යනවා සෑම්ගේ රූම් එකට. තාත්තා ඔන්න නන්දනීගේ ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. නන්දනීත් සමරිසි කෙනෙක් නිසා එයාට ගෙදරින් ප්‍රශ්න වෙලා තියෙනවා. ඒ නිසා එයා අම්මා තාත්තා නෑදෑයෝ අතෑරලා ඇවිත් ඉන්නේ. තාත්තගේ දිගින් දිගටම ප්‍රශ්නවලට සෑම් උත්තර දෙනවා. තාත්තේ මේ ලෝකේ කළු සුදු කියන පාට දෙක විතරක් නෙවෙයි. තවත් පාටවල් තියෙනවා. ඒ කියන්නේ ගෑනු පිරිමි සම්බන්ධ විතරක් නෙවෙයි. තවත් සම්බන්ධතා තියෙනවා. ගෑනු කොච්චර හිටියත් පිරිමි කොච්චර හිටියත් දෙන්නට දෙන්න හිත ගියොත්නේ ආදරය කරන්නේ. ඒ වගේ ගැහණු ආදරය කරන්නත් හිතට දැනෙන්න ඕනි. ඒ විදිහට දැනුණු ආදරයක් තමයි අපි කියලා සෑම් තාත්තට පැහැදිලි කරනවා. ඒ වෙලාවේ නන්දනී එයා ගැනත් කියනවා. නන්දනිත් කුඩා කාලයේදීම ගෑනුවයට ආකර්ෂණීය වෙන කෙනෙක්. මේක ගෙදරින් දැනගත්තම මෙයාට ගහලා බැනලා බලෙන්ම විවාහ කරලා තිනවා. විවාහ වුණ දවසේ නන්දිනී කැමති වෙලාම නෑ
පිරිමි කෙනා තමන්ව ස්පර්ශ කරනකොට මොකද ඒක එයාට අප්‍රසන්නයි. හැබැයි නන්දිනීව බලෙන්ම කීප සැරයක් බැඳපු කෙනා දූෂණය කරලා තියෙනවා. මේක දරාගන්න බැරුව නන්දිනී ගෙදරින් පැනලා ඇවිත් ඉද්දි තමයි සෑම්ව හම්බෙන්නේ. ඉතින් දැන් සෑම්ගේ තාත්තා කියනවා ඔයාලා මේ කරන්නේ සමාජයේ පිළිගන්නේ නැති අසම්මත දෙයක්. ඔයාලා හිතන විදියට හැමෝම සමරිසි වෙලා විවාහ වුණොත් කොහොමද වර්ගය බෝ කරන්නේ? ඉතින් ඕක කොහොමත් ගැළපෙන දෙයක් නෙවෙයි කියලා කියනවා. ඉතින් නන්දිනී කියනවා අපි මේක හිතලා කරන දෙයක් නෙවෙයි. අපිත් මේ ස්වභාව ධර්මයේ ඉපදුණු අය. හැබැයි අපේ හැඟීම් අපි නොදැනීම වෙනස් වෙනවා. ඒක අපේ වරදක් නෙවෙයි කියලා කියනවා. ඇත්තටම ඉතින් තමන්ගේ ශරීරයේ වෙන මේ වෙනස් වීම වෛද්‍ය විද්‍යාවටවත් හරි ගස්සන්න බැරි නම් ඇත්තට ඒ මිනිස්සු තමන්ගේ හැඟීම් එක්ක ජීවත් වෙන එක වැරදිත් නෑ. සෑම්ගේ තාත්තා තවදුරටත් සෑම්ට කියනවා දරුවෙක් හදන්න බැරි ඔය සමරිසි විවාහය ගැලපෙන්නේ නැති බවත් දරුවෙක් අරන් හදාගත්තත් ඒ දරුවා තාත්තා කියලා කතා කරන්නේ කාටද කියන ප්‍රශ්නයක් සෑම්ට පැහැදිලි කරනවා. ඒ වෙලාවේ සෑම් කියනවා තාත්තා කියලා කෙනෙක් මටත් හිටියේ නමට විතරයි. ඔච්චරටම දරු සෙනෙහසක් තියෙනවා නම් අම්මව දාලා වෙන විවාහයක් කරගත්තේ ඇයි කියලා අහද්දී දේවරාජ් ඒ කියන්නේ සෑම්ගේ තාත්තා අම්මව දාලා යන්න හේතුව කේන්තියෙන් කියනවා. සෑම්ට අවුරුදු 11ක් වෙද්දි සෑම්ගේ අම්මා ආයෙ ගැබ් අරගෙන තියෙනවා. දේවරාජ්ට හොරෙන් සෑම්ගේ අම්මා ඒක ගබ්සා කරලා තියෙනවා. අන්න ඒ තරහට තමයි දේවරාජ් සෑම්ගේ අම්මව ඩිවෝස් කරලා වෙන විවාහයක් කරගෙන තියෙන්නේ. සෑම් ඉපදෙනකොට සෑම්ගේ අම්මා සෑහෙන වේදනාවක් විඳලා තියෙනවා. අන්න ඒ වේදනාව නැවත පාරක් විඳින්න බයට තමයි සෑම්ගේ අම්මා ගබ්සාව කරගෙන තියෙන්නේ. දරුවෙක් හම්බෙන්නේ ඉද්දි ගෑනු කෙනෙක් විඳින වේදනාව පිරිමි අපිට හිතා ගන්නවත් බෑ. සමහර ජීවිතවල කතා හරි වෙනස් පිටින් බලනට වඩා. දැන් මේ ගැන මෙහෙම කතා වෙද්දි වැඩ ඇරුණු මේරි යන්න පිටත් වෙනවා. මේරිට සල්ලි දීලා පිටත් කරද්දි මේරි කියනවා මැඩම් සෑම් නෝනා මට දරුවෙක් වගේ. හැබැයි මම දැක්කා ඒ දෙන්න සතුටින් ඉන්නවා. ඒක එයාලගේ සතුට නම් ඒ දෙන්නට ඒ විදිහටම ඉන්න දෙන්න කියලා මේරි යනවා. මේ හැම දෙයකටම පස්සේ වුණත් තාත්තා තාමත් හදන්නේ සෑම්ගේ අසම්මත ආදරයෙන් සෑම්ව ගලව ගන්න. ඉතින් සෑම් කියනවා තාත්තේ මට පොඩි කාලේ හැංගීම් කියන්න විදියක් නැහැ. බෙදා ගන්න කවුරුත් නැහැ. මල් ළඟ තිබුණ බෝනික්කා එක්ක මම හැංගීම් බෙදාගත්තා. මොකද මම ලෝකෙට බය වුණා. ඒ බෝනික්කා එක දවසක් එක පාරටම නැති වුණා. ඊට පස්සේ මට ෆීලිංස් බෙදා ගන්න විදියක් නැති වුණාම මට මොකද්ද වුණා? හරියට මම මැරුණා වගේ වුණා. නන්දිනී හම්බුණාට පස්සේ තමයි මට නැවත ජීවිතයක් ලැබුණේ කියලා සෑම් නන්දිනීව කිස් කරන්න ගන්නවා. මේක දැකපු ගමන් අම්මට තාත්තටයි පිස්සු හැදෙනවා. කෑ ගහලා අහක බලා ගන්නවා. මේක දරා ගන්න බැරි අම්මා නන්දිනීට එක දිගටම පහර දෙන්න පටන් ගන්නවා. අම්මා කෙනෙක් මේව කොහොම දරා ගන්නද? අම්මගෙන් ගුටි කාගෙනම සෑම් කියනවා සමාජය අපිව පිළිකුල් කරනවා. මම හිතුවේ නෑ ඔයාලත් අපිව පිළිකුල් කරයි කියලා. ඒ නිසා මම තවත් ඉන්නේ නෑ කියලා සෑම් නන්දිනී එක්ක පිටත් වෙන්නේ එයාලගෙම ලෝකයකට. තාත්තට මේක දරා ගන්න බෑ. ඒ නිසා එයා සෑම්ට සුබ පතලා එයා ගෙදරින් යනවා. හැබැයි නන්දිනී සෑම්ගේ අම්මට කියනවා මම සෑම්ව එක්ක යන්නේ නෑ. සෑම් ඇති දවසක් ගෙදර හිටපු දින් හැබැයි කවදා හරි ඔයාට හිතුනොත් අපි කරේ වරදක් නෙවෙයි කියලා සෑම්ව මට දෙන්න කියලා නන්දිනී රවින්ද්‍ර එක්ක පිටත් වෙනවා. රවින්ද්‍ර කොල්ලෙක් වුණත් මේ දෙන්නව තේරුම් අරන් සෑහෙන්න ළඟින් හිටියා. රවින්ද්‍ර දන්නවා මේක ලෝකෙට විහිළුවක් වුණත් ශරීර වලින් වෙන වෙනස් වීම විහිළුවක් නෙවෙයි කියලා. අවසානයේ සෑම්ගේ පුංචි කාලේ හැංගීම් බෙදාගත්ත බෝනික්කා අම්මා හොයා ගන්නවා. ආපහු සෑම්ට ඒක දෙනවා. මොකද අම්මා තේරුම් ගන්නවා මේක කවදාවත් නතර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. සමාජයේ විහිළු කරයි ගරහයි නමුත් ශරීරයේ වෙනස් වීම මොන විදියට වෙයිද කියලා කවුද දන්නේ? අද හොඳට ඉන්න අය මොන විදියකට ස්වභාව ධර්මය වෙනස් කරයිද? වෛද්‍ය විද්‍යාවට වෙනස් කරන්න බැරි බොහෝ දේවල් ස්වභාව ධර්මය වෙනස් කරනවා. ගිහින් එනම් සලවිත්කව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.